සුබ සංඥාවක් වේවා සියලුම දෙනාට. ආරාධි සමුත්තන්ගෙන්ද ශාස්ත්‍රා පෙර පාසලේ ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන්ද අද දින විසිර යන පුංචි තරු කැටවලින්ද මේ ස්ථානයට පැමිණි තරු කැටවල දස්කම් බලන්න පැමිණි දයාබර දෙමව්පියනි. අද දවසේ මට වගේම ඔබ සියලුම දෙනාට සුවිශේෂී දවසක්. මොකද අවුරුදු දෙක අතර කාලයක් ශායිස්තා සෙවණේ හැදුණු දස්කම් උකහාගත්ත පුංචි තරු කැට අද විසිරිලා යන දවස. හැබැයි මම මුලින්ම කියන්නම් කාරණාවක්. මට මුල් ළමාගේ මධ්‍යස්ථානයක දරු පිරිසකගේ දස්කම් නෙවෙයි මන් දැක්කේ. පාසලක ප්‍රාථමික අංශයේ දරු පිරිසකගේ දස්කම් තමයි පළවෙනි කතා පෙළේ ඉඳලා මම දැක්කේ. ඇත්තෙන්ම මට පුදුමාකාර සතුටුයි. එහෙම පින්බිමක මගේ දරුවා කෙටි කාලයක් හරි ඉගෙන ගන්න ආවනේ කියලා. ඉතින් මේ අද දවසේ සමාජගත වෙන්නේ සමාජයට කිසිදු අයුරකින් බරක් නොවන දරු පිරිසක්. ඒකට සාක්ෂි ඔයාලගේ හදවත දැන් කියාවි. අපි දැක්කා ලස්සන කතා පෙළ. මේ වයසේ දරුවෝ මයික් එකට බයයි, ස්ටේජ් එකට බයයි, හැකිලෙනවා. හැබැයි මං කිසිම දරුවෝ 78ක් ඉදිරිපත් කිරීම කරන අතරේ මං හොඳින් නිරීක්ෂණය කරා මගේ දරුවා චුට්ටක් පසුගාමී වුණත් සිසු සියලු දරුවන් හරි අලංකාර විදියට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කළා.
බඩගින්නේ ඒ වුණත් ස්තුතියක් කරන්න ඕන ලොකු උත්සවයක අවසානයේ හැමදා පසුගිය වසරේ වගේම මෙම වසරේ පෙර පාසල් උත්සවයේ තියන්න අපේ ගමේ ස්ථානයක් නොමැතිව ඉන්න වෙලාවක හැමදාම ගැටලුවක් වෙලා තියෙන ගමේ ස්ථානයක් නැහැ පෙර පාසල් උත්සවයක් තියන්න. එතෙන්දී පසුගිය වසරේ වගේම මට මතක් වුණා පිටවැද ප්‍රදේශ සභා ශ්‍රවණාගාරය මෙම ස්ථානයේ ඉතාමත් අලංකාර උත්සවයක් කරන්න අපට අවසර ලබා දීම පිළිබඳව පිටවැද ප්‍රදේශ සභාවේ ගරු සභාපතිතුමාට ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්. ඒ වගේම තමයි ශානිෂ්ඨා පෙර පාසලට ශාමිනී ජයවර්ධන කියන මට මහ විශාල හයියක් වෙන උපදෙස් අනුශාසනා ලබා දෙන කොඩිකාරවල විකාර මාතා විහාරාධිපති වරවක සුමන ජෝති ලොකු හාමුදුරුවන් වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කරනවා වගේම ඒ වගේම හිතට සහනයක් අවශ්‍ය ඕනම වෙලාවක උපදෙස් ලබා දෙන කොඩිකාරවල ශ්‍රීමත් අනගරික ධර්මපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය මාතරේ සෝමේශ්වර ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන ගමම්ම විජය පිරිවෙනේ පරිණාධිපති පරගල රාහුල ස්වාමීන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේගේ ඥාතිත්වයට දරුවටුන් දෙදෙනෙක් සහභාගී වෙන නිසා උන්වහන්සේ හරිම කැමති දරුවන්ගේ වැඩසටහන පෙන්න උන්වහන්සේ වැඩම කළා අපට ආශිර්වාද කිරීම පිළිබඳව රාහුල ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අද දවසේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සහ මන්ත්‍රීතුමාලා දෙපළක් සහභාගී වුණා. එතුමන්ලාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම තමයි අද දවසේ අපේ ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරී සුරංග මහතා අසනීප තත්ත්වයෙන් සිටිති මේ අවස්ථාවට සහභාගී වුණා. බෙහෙවින්ම ස්තුතියි සුරංග සර්ට. ලංකා බැංකුව වරවක සහභාගී වෙන්න මේ ස්ථානයේ හදිසි කරදරයක් වෙලා තිබුණේ. ඒ අපේ පුංචි පැටව අමතක කරලා තිබුණේ නැහැ. ත්‍යාග ලැබලා දීලා පුංචි පැටවුන්ගේ හිතට ශක්තියක් වුණා. වරවක ලංකා බැංකුවට දෙහිමින් සම්මානකාර තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ශෛනිෂ්ඨාම්පගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම තමයි දරුවෙක්ගේ කාන්ත කෙනෙක් වුණත් මගේ උසස් නිලධාරියා කලාප කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරීතුමා බුද්ධික දිනාලු බුද්ධික මහතා දෙමින් ස්තුතියි සර් උපදෙස් ලබා දෙමින් අවුරුද්දක් පුරාවට පියෙක් විදියට නිලධාරීතුමාට වැඩිය පියෙක් විදියට හිතට උපදෙස් දෙමින් පෙර පාසලේ වැඩ කටයුතු වලට සහාය දැක්වීම පිළිබඳව අද මෙම උත්සවය සාර්ථක කර ගැනීමට මගේ දැක්වූ සහයෝගයට දෙමින් ස්තුතියි සර්. ඒ වගේම තමයි අද දවසේ මෙම උත්සවය මෙච්චර ලස්සනට කරගන්න පුළුවන් වුණේ ඉතින්ම කියන්න ඕන උත්සවය අපිට නැති වුණේ ටිකක් පහු වෙලා කරදර ගොඩාක් වුණා. විශේෂයෙන්ම උදේ පාන්දරම කියන්න ඕන එකක් මම ටිකක් පහු වෙලා කියනවා කියලා හිතාගෙන ඉන්නේ. මගේ සහෝදරි ගුරුතුමිය නිලංකා ගුරුතුමියගේ අම්මගේ හදිසි අභාවය සිද්ධ වුණා. සිද්ධ වෙලා තාම සතිය දෙකක් වගේ වෙන්නේ. මගේ තාම මගේ මට ගොඩාක් ඒකලේ උදව් කරපු මගේ ආදරණීය මෑණියන්ට ඊළඟට ටීචර්ගේ මෑණියන්ට මම මේ අවස්ථාව කරගන්නවා. නිර්මාණ සුවය ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම තමයි මේ චූටි පැටව ඇත්තටම ඒ වෙච්ච කරදරات එක්ක අපි වඩා මානසිකව වැටුණා. මේ චූටි පැටවුන්ට එදා දවසේ වෙච්ච අපේ හැසිරීමත් එක්ක මේ පැටවුන් ඒ විදියට අපහසුතාවයකට පත් වුණා. ඒ වුණා සතියක කාලයක් තුල සතියක් එක දිගටම පෙර පාසල සෙනසුරාදා ඉඳලා ඇතුළු කරලා මේ පොඩි පැටවුන් ඇත්තටම ඉතලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කවුරුවත් නැතුව මේ දරුවන්ට ආවෙද කියලා. ඊයේ දවසේ පියවර දෙකක් කරාට මොනිටෝරේ අපිට නටන්න වුණා. අහම ඉස්සරහ ෂීට් එක කමාඩි වෙලා ඉඳගෙන මට බලන්න පුළුවන් වෙයි කියලා නම් මම ඔකෙත්ම බලාපොරොත්තු වෙච්ච කොන්සෙප්ට් එකක් නෙමෙයි මේ. එකක් ගම්මාතර ප්‍රශ්නය ආවා. අනිත් එක මේ අපේ කුතුහලයේ සිත් පවුලේ සිදුවුණු හදිසි කරදරය. ඒවත් එක්ක අපි හැමෝම එක තිබුණු මානසිකත්වයක් එක්ක මේ දරු පැටවුන්ට මෙච්චර හරියක් දෙන්න අපිට හරියක් තිබුණා කියන එක වෙනස් පුදුමයි. හතරම් පැටවුනේ ඔයාලට
ශක්තිමත් ලොකු ටීචර් නම් කිසිම ශක්තිමත් ටිකක් නෑ පුතේ. ඒ වුණාට මගේ පැටව තව හයිය වෙන්න ඕන. ඔයාලා මේ ලෝකෙම බබලන අපේ ගම රට විතරක් නෙමෙයි පුතේ මේ ලෝකෙම බබලන දිදුලන තරු ශයිනි ස්ටාර් එකට ගැලපෙන දිදුලන තරු බවට අනාගතේ පත් වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම ආදරණීය දෙමව්පියනි ඔයාලගේ මහන්සිය මුදල ශ්‍රමය වැය කරලා තමයි මෙච්චර සාර්ථක උත්සවයක් අද දවසේ පැවැත්වුවේ. දෙහිමින් ස්තුතියි ශයිනි ස්ටාර් ආදරණීය අම්මලා තාත්තලාට වසරක් පුරාවට විවිධාකාර මාසෙන් මාසෙට අධ්‍යක්ෂින් ගොඩක් එකතු කරන්න ඕල හැමෝම දැක්කේ හැමෝම නැත්තත් මම හැමෝම කිව්වොත් උදව් කරපු අයට කරන වැරද්දක්. ඒක නිසා මම කියන්නේ හැමෝම කියලා පුළුවන් හැමෝම උදව් කරා වචනකින් හරි හරියක් වුණා. හැමෝටම දෙහිමින් ස්තුතියි. ඔයාලට හැමෝටම නිදුක් නිරෝගී ජීවිත ජීවනය ලැබෙන්න ඕන. මේ චූටි පැටව ලොකු වෙලා ලෝකය දිනන්නේ ඔය ඇස් එකට දකින්න ලැබෙන්න ඕන. හැමෝටම ඒ සතුට විඳින්න ලැබෙන්න ඕන කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අද දවසේ අපේ සුභසිරි මහත්තයා අද දවසේ එයාට ඇස්සාවක් අමන්නේ ශයිනි ස්ටාර් එක වෙනුවෙන් කියලා ඔන්න කැපකරන ආවේ සුභසිරි මහත්තයා. අද දවසේ අනිවාර්ය සේවයට වාර්තා කරන්න කියලා තියෙද්දි ඉතින් සුභසිරි මහත්තයා පිටින් ස්තුතියි. ඔය හඬට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ගැලැක්සි සවුන්ඩ් නෙතුම් පැටියට තාත්තා නෙතුම්ම දාන්න කලින් ඉඳලම මචංක මාලියා පිටේක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් දෙහිමින් ස්තුතියි. ඉස්සරහ වැඩවලදී අපි සම්බන්ධ වෙමු. ඒ වගේම තමයි සම්පත් ස්ටුඩියෝ කොටපොළ දෙහිමින් ස්තුතියි. මම හඳුනාගත්තේ අද උනා වැඩ ලස්සනට කරන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට බලන්න පුළුවන් කියලා මට එහෙම පේජ් එකක් වෙනවා. හෙට දවසේම බලන්න හැමෝම ෆලෝ කරලා ආසාවෙන් හිටියම්වල තාත්තලා ඇත්තටම මට දැනක් එක්ක කරන්න. මොකද මේ කරන වැඩේ වීඩියෝ එකක් අනිවාර්යයෙන් කරන්න මම ෆයිනල් ඕකේ එක දීලා තිබුණේ නෑ ඒ වෙද්දි. ඒක නිසා මේ මිනිස්සුන්ගේ මගේ හදිසි දැනුම් දීමට ආවට ඒ වගේම තමයි මගේ අධ්‍යක්ෂක මේ ඉන්න මගේ ආදරණීය ගුරු මණ්ඩලය ගුරුතුමියන්ලා මගේ සහෝදර කැල නැත්නම් මට හරියෙන් මේ ගමනේ ඉන්න බෑ. ඔයාලා හැමෝටම මම දන්නවා මම ඔයාලට හැම වෙලේම ඉන්නවා ඕන වෙලාවක ලොකු පිටවලත් එක්ක ඉන්නවා. ආදරේ බුදු සරණයි ඔයාලා හතර දෙනාටම මේ අවුරුද්දේ පොඩි ටීචර් හිටියා. පියුමි ටීචර් හිටියා. අපේ රටේ ටීචර් හිටියා. ටික කාලයක් විතර සුටි පන්තියේ එයාලට දාලා යන්න සිද්ධ වුණා. මේ වේදි වසුද ටීචර් ඉන්නවා. මම ඉතින් මේ අවුරුද්දේ හිටපු හැමෝම මගේ කෙල්ල ටිකක් මතක් කරනවා. හැමෝටම බුදු සරණයි. මේ අහන්න සරසට ඔයාලා තමයි මෙතන ඉන්නවා අනිවාර්යෙන්ම මේ රටේ නම ගෙනියන නායකයෝ. මේ රටේ ඉහළ තනතුරු දරන නිලධාරීන්. ඒ කවුරු නැති වුණත් රත්තරන් පුතේ ඉස්සරහ අනාගතේ මගේ පුතාලට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවි. ඒ හැම ශයිනි ස්ටාර් එකේ හදන්න ඕන මේ අවුරුදු 5ට ඔය හිත අපි අයිය කළා. ඉස්සරහ අනාගතේ රටට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන පරිසරයට ආදරය කරන නැනවත් වගේම ගුණවත් දරුවෙක් වෙන්න මගේ රත්තරන් පැටවුනේ ඔයාලා හැමෝටම දලදා හාමුදුරුවන්ගේ පිහිටයි
අපද අපි හඳුන්වමු උරුම පරයා නැගෙන සුනිල දේවදහරදෙව් එකම ගඟකට වැඩෙන බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයව වේවා ඔබ හැමෝටම තෙරුවන් සරණයි වාසනාවන්ත හෙට දවසක්